ආයුබෝවන් A-level Arts YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මෙම වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ 2025 අපොස උසස් පෙළ භූගෝල විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මානව භූගෝල විද්‍යාව කොටසෙන් අහන්න පුළුවන් අනුමාන ප්‍රශ්න පිළිබඳවයි. මීට කලින් මම භෞතික භූගෝල විද්‍යාව කොටසෙන් අහන්න පුළුවන් අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එකක් කරා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් පහළ description එකේ මම මේ වීඩියෝ එකේ link එක දාලා තියෙනවා බලන්න. හරි එහෙනම් අපි මුලින්ම බලමු මානව භූගෝල විද්‍යාවෙන් අහන්න පුළුවන් අනුමාන මාතෘකා මොනවද කියලා. ඒ තමයි ජන සංඛ්‍යාව, ගෝලීයකරණය, නිෂ්පාදන කර්මාන්ත, ජනාවාස, කලාපීය සංවිධාන හා නාගරීකරණයයි. පළවෙනි අනුමාන මාතෘකාව තමයි ජන සංඛ්‍යාව. ජන සංඛ්‍යාව යටතේ ලෝක ජන සංඛ්‍යාව හා ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව යනුවෙන් කොටස් දෙකක් උගන්වනවා. මෙන්න මේ කොටස් දෙක ආවරණය වෙන පරිදි තමයි මේ ජන සංඛ්‍යාව කියන මාතෘකාවෙන් ප්‍රශ්නයක් අහන්නේ. ජන සංඛ්‍යාව ආශ්‍රිතව විවිධ කරුණු පදනම් කරගෙන ප්‍රශ්න අහනවා. පහත දක්වා ඇති chart එකෙන් ඔබට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ප්‍රශ්න අසා ඇති වර්ෂත් සමග සංසන්දනය කරලා තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව මේ ජන සංඛ්‍යාව පාඩම මග නොහැරම බලා ගන්න. මොකද මේ කොටසෙන් ඔබට පහසුවෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන්. ඊළඟ අනුමාන මාතෘකාව තමයි ගෝලීයකරණය. ගෝලීයකරණය කියන්නේ විවිධ ස්ථාන හා ජනතාව අතර දේශපාලනික හා සංස්කෘතික වශයෙන් අන්තර් සම්බන්ධ වන ක්‍රියාවලියක් වශයෙන් දක්වන්න පුළුවන්. මේ යටතේ 2012, 16, 19 හා 2021 යන වර්ෂවලදී ප්‍රශ්න අහලා තියෙනවා. එහිදී 2019 වර්ෂයේ ඉඳලා 2024 වර්ෂයේ වන තෙක්ම මේ මාතෘකාවෙන් ප්‍රශ්නයක් අහලා නැති හින්දා මෙවර උසස් පෙළ විභාගයට මේ යටතෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා පහත දාලා තියෙන පසුගිය වර්ෂවලදී අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තුන්වෙනි අනුමාන මාතෘකාව තමයි නිෂ්පාදන කර්මාන්ත. මේ යටතේ ලෝකීය කර්මාන්ත ස්ථානගත වීමට බලපාන සාධක, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ස්ථානගත වීමට බලපාන සාධක, ඒ වගේම ලංකාවේ පවතින නිෂ්පාදන කර්මාන්ත හා ඒවා ආර්ථිකයට බලපාන ආකාරය ආදී කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. මේ මාතෘකාව යටතේ 2012, 13, 14, 15, 17, 19 හා 2021 යන වර්ෂවලදී එක දිගට ප්‍රශ්න අහලා තියෙනවා. ඒ අනුව 2021 වර්ෂයෙන් පසුව ප්‍රශ්නයක් අහලා නැති හින්දා 2025 වර්ෂයේදී ප්‍රශ්නයක් ලබා දීමට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මේ නිෂ්පාදන කර්මාන්ත පාඩම හොඳට බලා ගන්න. මම මේ දාලා තියෙන පසුගිය අවුරුදුවලදී අහලා තියෙන ප්‍රශ්න වලටත් පිළිතුරු ලියලා ප්‍රැක්ටිස් වෙන්න. හරි එහෙනම් ඊළඟ අනුමාන මාතෘකාව තමයි ජනාවාස. මේ සම්බන්ධයෙන් 2012, 2014, 17, 2022 යන වර්ෂවලදී ප්‍රශ්න අහලා තියෙනවා. 2022 වර්ෂයෙන් පසුව මේ මාතෘකාව යටතේ මේ වෙනතෙක් ප්‍රශ්නයක් අහලා නැහැ. ඒ නිසා ජනාවාසයක් වෙන කුමක්ද? ජනාවාස බිහිවීම කෙරෙහි බලපාන සාධක, ජනාවාස වර්ග හා ජනාවාස වල වෙනස්කම් ආදී කරුණු හොඳින් බලා ගන්න. පසුගිය වර්ෂවලදී අහලා තියෙන ප්‍රශ්න සටහන් කරගෙන ඒවටත් පිළිතුරු ලියන්න. ඊළඟ අනුමාන මාතෘකාව තමයි කලාපීය සංවිධාන. ප්‍රධාන වශයෙන් 2017, 22 යන වර්ෂවලදී මේ යටතේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ සාක් සංවිධානය හා යුරෝපා සංගමය මුල් කරගෙනයි. මීට අමතරව ඔබ ඉගෙන ගන්නා සංවිධානයක් තමයි අග්නිදිග ආසියානු සංගමය. මෙන්න මේ සංවිධානයන් තුන ගැන හොඳට බලා ගන්න. එම සංවිධානයන්හි සමාජික රටවල්, කාර්යභාරය, ඒ වගේම මුහුණ දුන් ගැටලු හා අභියෝග, ප්‍රයෝජන ආදී කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. අවසාන අනුමාන මාතෘකාව තමයි නාගරීකරණය. මේ යටතේ 2018 හා 2021 යන වර්ෂවලදී ප්‍රශ්න අහලා තියෙනවා. නාගරීකරණය ගත්තහම ලෝක නාගරීකරණය හා ශ්‍රී ලංකාවේ නාගරීකරණය කියන කොටස් දෙක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නාගරික ජනාවාසයක් කියන්නේ මොකක්ද? ලෝක නාගරීකරණය වෙනස් වන රටා, බලපාන සාධක, සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණයේ ඇති ගැටලු ආදී කරුණු පිළිබඳව හොඳින් බලා ගන්න. මම මේ දාලා තියෙන පසුගිය අවුරුදු වල ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න. හරි එහෙනම් මානව භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. භෞතික භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. ප්‍රායෝගික භූගෝල විද්‍යාව අනුමාන ප්‍රශ්න පිළිබඳ වීඩියෝ එකක් ඉදිරියේදී දානවා. ඒකත් බලන්න. ඉතින් A-level Arts YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරන්න.